දැන් එතකොට දැන් අපිම මේ කියලා මෙන්න මේවා හොඳයි කියලා. ඔව්. ඉතින් සමහර වෙලාවට ඉතින් අපිට ඔය හාල් ඉතින් ඔක තෝරගන්නකොට පොඩි ප්‍රශ්න එනවනේ. ඔව් ඔව්. ඉතින් සමහර වෙලාවට සමහර ඒවා කන්නේ නැහැ ගෙදර කට්ටිය. ඔව්. සමහර ඒවා කනවා. ඔව්. පොඩි ළමයි කන්න කැමති ඒවා තියෙනවා. ඔව්. ඉතින් දැන් මේක මට නම් ලොකු ප්‍රශ්නයක්. ඔයා මේ කොහොමද මේකට මේ මට කියන්නකෝ පොඩි කරන්න ක්‍රමයක්. ඔයා පාවිච්චි කරන ක්‍රමයක් නැද්ද? ඔව් ඔය ඔයගොල්ලෝ ගෙදර කවුරු හරි අම්මලා හරි කවුරු හරි දියවැඩියක් තියෙන කවුරු හරි ඉන්නවද ඇත්තටම? ඉන්නවනේ. දියවැඩියාව තියෙන කට්ටියක් ඉන්නවා. ඉන්නවනේ. ඔව් එහෙමනම් ඉතින් ඇත්තටම මේ දැන් දියවැඩියාව පැත්තෙන් ගත්තාම අර ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියලා කිව්වනේ. ඔව්. අර සීනි වැඩි වෙන වේගය ඇත්තටම ඔය නාඩු හාල් නාඩු සම්බ වලට වඩා නාඩු හාල ඒ කියන්නේ තඹපු හාල හොඳයි. බාස්මතිත් හොඳයි. හැබැයි පටල ගන්න එපා. අඩුත් නෙමෙයි වැඩිත් නෙමෙයි. මොකද සම්බා හොඳයි කියලා මේ බාස්මති හොඳයි කියලා මේ පිඟන් ගණන් කණ්ඩ කියන එක නෙමෙයි. ඒතරවා තෝර ගන්නකොට ඇත්තටම මේක මුලේ කල්පනා කරලා එහෙම ගත්තට කමන්නේ වයිෆ් එක කෑ ගහන එක වැරදි නෑ.